හරි සුබ දවසක් හැමෝටම. ඉතින් හැම දෙනාගේ ජීවිතේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වීඩියෝ අපි කතා කරමු මේ අපේ ජීවිතේ හරිද? අපේ ජීවිතේ මේ සිහිය කියන දේ මූලික කරගෙන අපි මේක ගමන යද්දී හරිද? විශේෂයෙන් මේ ගමන යද්දී අපිට උදෑසන අපේ මයින්ඩ් ලෙවල් එක හොඳ තත්ත්වයට ගන්න පුළුවන් හොඳ ක්‍රියාකාරකමක් කියලා දෙන්න තමයි මම මේ වීඩියෝ එක ඇත්තටම කරන්නේ. හරිද? එතකොට මයින්ඩ් සෙට් එක ඉහළට ගන්න පුළුවන් හොඳ ක්‍රියාකාරකම. දැන් මේක දහද්දි වුණාට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැති. මොකද්ද මේ කියන දේ කියලා. ඒතකොට ළමයි මේක මෙහෙමයි. ඇත්තට කිව්වොත් දැන් ඔබ දන්නවා දැන් අපි මයින්ඩ් සෙට් එක ඇල්ෆා ලෙවල් එකේ තියෙද්දි අපිට ගොඩක් දුරට හොඳට සිහින් ඉන්න පුළුවන්. දවසේ මුළුල්ලේම. එතකොට මේ ක්‍රියාකාරකම පොඩ්ඩක් මම අත්දැක්ක සහ ප්‍රතිඵල ගොඩක් ලැබුණු ක්‍රියාකාරකමක්. හරිද? ඒ තමයි ඔබ නැගිට්ටාම නැගිට්ට මොහොතේ හරිද? විනාඩි 3ක් වැය කරලා. හරි. 3ක්වත් යන්නේ නැහැ. 2ක් විතර වැය කරලා 100 සිට 1 දක්වා ගණන් කරොත්. ඒ කියන්නේ 100 99 98 97 90 මේ විදිහට 100 සිට පල්ලෙහාට ඔබ ගණන් කරොත්. හරිද? ඔබට මයින් අපි මයින්් සෙට් එක ඇත්තනකුත් හොඳ ඇල්ප ලෙවල් එකට ගන්න පුළුව. හරි මේක බොහොම වටන පාඩමක්. හරිද? එතකොට මේක ඔබ කරලා බලන්න සතියක් දෙකක්. හරිද? සතියක් දෙකක් සතිය තුනක් විතර කරලා බලන්න. කරලා සද්දයක් කරන වැඩන්න කරලා බලන්න ඔබට උදේසන් නැගිට්ට ක්ෂණිකේ ඉඳන් හොඳ සිහියක් පිහිටුවනවා. හරිද? තේරෙනවද? එතකොට මේක කරලා ඔබගේ කයට කය දැනීම් වලට චුට්ටක් සිහිය පිහිටුවන් ඉන්න අපව දවස මුළුල්ලෙම මේක ගොඩක් දුරට තියෙනවා. හරිද? එතකොට මේ ඉල්ලෙසන් එක මම හිතනවා දැන් මම මේක රෙකෝඩ් කරද්දි සාමාන්‍ය උදෑසන 9ට විතර ඇති. හරිද? තව ටිකකින් මම ඔය ඔෆිස් එකට යනවා. ඉතින් ඔබට මේ අහන්න දකින්න හම්බෙන්නේ ඉතින් හරි කලාතුරකින් සහ ඇත්තම කිව්වොත් ඔබේ වාසනාව හින්දා. හරි. දැන් ඔබ චුට්ටක් වෙලා නැදලා හිටලා බලන්න. තප්පර 20ක් විතරෙන් හිටලා බලන්න. මම මේ කිව්ව දේ හරිද? මම මේ කිව්ව දේ ඔබට තේරුණාද කියලා. හරි. මම හිතනවා තේරුණා කියලා. හරිද? ඉතින් මේක හැම කෙනාටම කරන්න පුළුවන්. හරිද? සමහරක් අය අහනවා මේ වයස සීමාවක් එහෙම තියනවද කියලා. එහෙම නැහැ. හරි. ඒක ඕන කෙනෙක්ට ඕන විදිහට කරන්න පුළුවන්. හරිද? එතකොට දැන් මේකේ ප්‍රධාන අරමුණ වෙන්නේ මේ මයින්ඩ්ෆුල්නස් කියන එක එහෙම නැත්නම් සතිය කියන එක හොඳ ආකාරයෙන් පිහිටුවීම. හරිද? එතකොට වෙන කිසිම බාහිරව සහ ලෞකික අපිට ගන්න කිසිම දෙයක් නැහැ. හරිද? ඒතකොට සමහරක් අය හිතන්න පුළුවන් මේක කරාම මගේ ප්‍රශ්න විසඳෙනවද ඔක්කොම. ඔබගේ ප්‍රශ්න සියල්ල විසඳෙනවා. මොකද හරියට සිහිය තියන් ඉන්න කෙනෙක්ට මේ ජීවිතයේ තියෙන හරිද මේ ජීවිතයේ තියෙන සියලුම හරිද ප්‍රශ්න විසඳගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ හරියටම සිහිය මේ පිටුවා ගන්න පුළුවන් කෙනෙක්ට. හරිද? ඉතින් ඒ නිසා මම හිතනවා මේ කියලා දුන්න දේ ඔබ ප්‍රයෝජනයක් ගන්න. ඔබගේ ජීවිතයේ ලොකු ප්‍රයෝජනයක් ගත්තොත් ගන්න මේ දේ හරහා කියලා මම දන්නවා. ඉතින් 100 ඉඳන් 1 දක්වා අනුපිළිවෙලට කියන්නේ ආපස්සට ගණන් කරන්න. ගණන් කළා ඔබේ කයට පුළුවන් තරම් 100 පිටුවා ගන්න. මේක තමයි දවස් පටන් ගන්න හොඳම විදිය. හරිද? එතකොට දැන් ඔබට භාවනා කරන කෙනෙක් නම් මේක කරලා භාවනා කරලා අවුලක් නැහැ. හැබැයි වැඩ 10 15 දාගන්න එපා. එහෙම කම්ප්ලිකේටඩ්. හරිද? හරි. එහෙනම්
හැමෝටම තෙරුවන් සරණයි.